ගම්බලේ මට කතා කරගන්න බැරි වේද කියලා. සමාජෙට පේන්නේ නැහැ. මම තමයි ලංකාවේ ඉන්න සජීවී වැඩසටහනක් ඉදිරිපත් කරපු ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් මම තමයි. ගොල්ලියට. දැන් මං හිතන්නේ මම ගෙදර ඉන්න අම්මයි තාත්තයි ඇවිදිනවා. මම මහා ලොකු දේවල් ගොඩාක් කරපු කෙනෙක් නෙවෙයි. වේදිකාව කියන තැන ඒක විශේෂයි. ඉගෙන ගන්න හම්බුනේ කොයිද? ඔය කිසිම දෙයක් ලේසි නෑ. දැන් රැඳී ඉන්න එක තමයි ගේම. දැන් හස්බන්ඩ් අපේ ෆැමිලි එකත් එක්ක වෙනම ලයිෆ් එකක් වගේ තමයි ඇයි මාත්. මම මේ අවුරුදු 37ක් ගියාට පස්සේ තමයි මං හැදෙන්න ඕනි කියලා හිතුවේ. ඒ වෙනස අඳුරගන්න කොච්චර කල්ද? එහෙම කියන જાතිය ගැන. ඔයා හිතන්නකෝ ඔයා ආවයි කොච්චර සතුටු වෙන්නේ නැතිද? ඒකට ඔයා වැරදීනේ ආවේ නැති. හිතේ දැන් මම මෙතනින් යන ගමන් මෙතන පඩිපෙළේ වැඩිලා මැරෙන්නත් පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. අපේ ජීවිතය හරි කෙටි. අනේ ප්ලීස් මටත් එහෙම ඉන්න දෙන්න කියලා.